ආයතන කේන්ද්‍ර කරගත්ත සෞඛ්‍ය පද්ධතියක ඉඳලා පුරවැසියා කේන්ද්‍ර කරගත් සෞඛ්‍ය පද්ධතියට දක්වා පරිවර්තනය කරමින් පවතිනවා. අනාගතයේදී ඔබටත් යම් නිශ්චිත ජනගහනයක ග්‍රාමීණධාරී වසම් කීපයක ජීවත් වෙන නිශ්චිත ජනගහනයකට සෞඛ්‍ය සේවාව සපයන කණ්ඩායමක සමාජිකයෙක් බවට පත්වීමට අවස්ථාව ලැබෙනවා. ඒකට එතනදී වෛද්‍යවරයෙක් නියම කරන ඖෂධයක් ලබා දීම පමණක් නොවේ එතනින් එහාට ගිහිල්ලා ඒ ඖෂධය පිළිබඳව ජනතාව දැනුවත් කිරීම ඒ සම්බන්ධයෙන් ඖෂධය ඒ ජනතාව භාවිතා කරනවද කියලා පසුවිපරම් කිරීම දක්වා සමස්ත ක්‍රියාවලියක්. එහෙම නැත්නම් අපි අර කිව්වා වගේ රුපියල් බිලියන 200ක් වියදම් කරලා හැම අවුරුද්දකම ඖෂධ ලබා දීලා ඒ වයින් අපි බලාපොරොත්තු වෙන ප්‍රතිඵල අත්පත් වෙන්නේ නැත්නම් අන්නේ ක්‍රියාදාමයේ ඒ අඩුපාඩුකම් වලට අපි උත්තර හොයන්න ඕන. ඒක පුරවැසියාට පමණක් දොස් කියලා. එයා ඖෂධ ගන්න නැති නිසා තමයි ප්‍රශ්නේ උනේ. එයා ඖෂධ ගෙදර ගිහිල්ලා විසිකරන නිසා තමයි ප්‍රශ්නේ උනේ වගේ දේවල් පුරවැසියාට පමණක් කියලා හරියන්නේ නැහැ. අපි මේ පැත්තේ සෞඛ්‍ය අධ්‍යාපනයේ වැඩි දියුණු කරමු. නමුත් සෞඛ්‍ය කණ්ඩායමක් හැට අපිට වගකීමක් තිබෙනවා. අපි ලබා දෙන ප්‍රතිකාරය නිවැරදිව භාවිතා කළාද ඒ පිළිබඳ පසුවිපරම් කරන එක. ඒ සම්බන්ධයෙන් යම් දත්ත මත පදනම් වෙලා අපේ ප්‍රතිකාර ක්‍රමයන් දියුණු කරන එක. ඒකට කණ්ඩායම අවශ්‍යයි. කණ්ඩායමේම මැදිහත් වීමෙන් තමයි ඒ කටයුතු කරගන්න පුළුවන්කම ලැබෙන්නේ. ඉතින් අපි ඒ නිසා ප්‍රාථමික සෞඛ්‍ය සේවාව දියුණු කරන්න ආරමුණේ. ඒ වගේම අපි අපේ තුතික සත්කාර සේවාවන් අපේ පවතින දැන් රෝහල් 65ක් පමණ වන විශේෂිත රෝහල්, ශික්ෂණ රෝහල්, දිස්ත්‍රික් මහා රෝහල්, ජාතික රෝහල් 3 ඇතුළේ තුතික රෝහල් පද්ධතියට අවශ්‍ය කරන අතිනවීන පහසුකම් මේ මොහොතේදී සමහරට ආසියානු කලාපයේ පවතින ඒ අයි තාක්ෂණය සහිත ඉහළම වර්ගයේ උපකරණ ලබා දෙනවා. ඒවයේ මිල පිළිබඳව නොවේ අපි කල්පනා කරන්නේ ජනතාවට ඒ සේවාව ඉහළින්ම ලබා දෙන්න. ඒ නිසායි අපි මේ වසරේදී පමණක් අලුත්ම කැත් ලැබ්ස් 16ක් අපේ පද්ධතියට එකතු කරන්නේ රුපියල් මිලියන 250 වටින. ඒ වගේම අලුත්ම ලිනක් මැෂින්ස් අලුත්ම තිබෙන ලෝකේ දියුණුතම මැෂින්ස් කීපයක් අපි එකතු කරන්නේ. ආදී ඒවට අපි රජයේ හැටියට තව විශාල මුදලක් වේදම් කරනවා අලුත්ම තාක්ෂණය සහිත උපකරණ ලබා දීම සඳහා. ඉතින් මේ හැම එකක්ම දියුණු වෙන්නේ උපකරණ ගොඩනැගිලි ඖෂධ මේ සියල්ල ලබා දෙන්න පුළුවන් භාණ්ඩාගාරයේ අරමුදල් වලින්. නමුත් ඒවා ඔක්කොම එකතු කරලා සේවාව සැපයීමේ අර මානවීය සම්බන්ධතාවයක් සහිතව සේවා සැපයීමේ කාර්යභාරය පැවරෙන කොටසක් තමයි ඔබ. අපි බලාපොරොත්තු වෙන්නේ රෝගීන්ට ඔබගේ අම්මා තාත්තා ඔබගේ ඥාතියාම වන ඒ අපේ පුරවැසියාට අවශ්‍ය කරන සේවාව ඉතාම මානුෂීය පදනමෙන් ඔබ ලබා දෙනු බලාපොරොත්තු වෙනවා.